හයි කොහොමද? ඔන්න මම රසට වැව් මාළු එකක් හදන්න යන්නේ. එන්න මාත් එක්ක රසම රස වැව් මාළු කරි එකක් හදන්න. මුලින්ම මම මේකට මම හදන්නේ සැරට. ඉතින් ගම්මිරිස් කුඩු තේ හැන්දක් දාගන්නවා. ඊට පස්සේ අපි බැදපු 3-5 කුඩු දාගන්නවා. ඊට පස්සේ උළුහල් කුරුදු පොත්තු ටික දාගන්නවා. කරපිංච ඊට පස්සේ සුදු ලුණු ඊට පස්සේ අපි එකතු කර ගන්නවා අමු 3-5 කුඩු තේ හැන්දක්. ඊට පස්සේ ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ ගොරක හරි සියවලා හරි කැමති ප්‍රමාණයකින් එකතු කර ගන්න. අඳුරට නම් අඳුරට මම එකතු කරගන්නේ ගොරක. මෙන්න මේ විදිහට ගොරක එකතු කරගෙන මම මේකට මිරිස් කුඩු එකතු කරේ නැහැ. මම මේකට මිරිස් කුඩු එකතු කරන්නේ තෙලට. අපි දැන් අවශ්‍ය ප්‍රමාණයට තෙල් එකතු කරගමු. ඊට පස්සේ තෙල් එක රත් වුණාම අපි එකතු කරගමු මොනවද අපි දැම්මේ නැති දේ එකතු කරගමු. මිරිස් කුඩු ටික එකතු කරගමු. ඔන්න අපි මිරිස් කුඩු ටික එකතු කරගමු. කැමති කලර් එක ආවට පස්සේ අපි එකතු කරගමු මාළු ටික. දැන් ඇති. දැන් මම එකතු කරගන්නවා මාළු ටික. හොඳට කවලම් කරන්න. මාළු එක ඉදුණාම කවලම් කරන්න අමාරුයි. ඒ නිසා තෙලේ හොඳට කවලම් කරගන්න. තෙල් එකේ හොඳට කවලම් වුණාට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කර ගන්නයි තියෙන්නේ. ඇඹුල් කන්න කොච්චර ආසද කියනවා නම් මගේ ගොරක එකයි සියඹලා එකයි විනාශ කරලා දානවා. ඔන්න දැන් අපේ මාළු එක හොඳටම ඉදිලා. දැන් මම ලිප ඔෆ් කරනවා. දැන් ඊට පස්සේ වහලා තියන්න අරින්න එපා විනාඩි 5ක් යනකම්. ඒක තමයි මාළු එකේ රස වෙන විනාඩි 5. ඔන්න මම මාළු එක හදාගත්තේ කිරිකොස් එක්ක කන්න. කිරිකොසුයි අගුණකොළ සලාදයි මිරිසුත් තියෙනවා. මේ මෙනු එක මාරම රසයි. Happy life with CNS එක ඉන්න ඔයාට ගොඩක් ආදරේ. මාව subscribe කරපු නැති යාළුවෙක් නම් subscribe කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙන්නම්. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.